ලංකා විදුලි බල මණ්ඩලය කොටස් 12කට වෙන් කරලා විකිණීමේ පනතක් පහුගිය කාංචන විජේසේකර රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව සම්මත කළා. ඒත් දැන් පවතින ආණ්ඩුව ඒ පනත නතර කරලා විකුණන්නේ නැතුව ලාභ ලබන විදියට විදුලි බල මණ්ඩලය රීස්ට්‍රක්චර් කරන්න කෙටුම්පතක් ගෙනත් තියෙනවා. ඒත් ඒකට මේ වෙද්දි පිරිසක් සේවකයින් නොමග යවමින් වර්ජන ක්‍රියාවලියකට ගේන්න උත්සාහ කරනවා අපිට දකින්න පුළුවන්. ගිය ඔක්තෝබර් මේ ආයතනය ඈවර කරන්න තිබුණ වෙලාවේ මේ කින පිරිසගේ ක්‍රියාකාරීත්වයක් අපි දැක්කේ නැහැ. අද මාධ්‍ය හමු අරගෙන මේ කතා කරන අය ඒක විකුණන එක හොඳයි කියන පැත්ත තමයි හිටියේ. දැන් ජනතාවාදී විදිහට නවපනතක් ගේන වෙලාවේ බිල්ලක් මවමින් වැරදි විදිහට සමාජ මතයක් හදන්න උත්සාහ කරනවා. ඔයාලා හොඳින් බැලුවොත් පෙනේවි ඒ උද්ඝෝෂණවල මුලින්ම ඉන්නේ නාමල් ඇතුළු පිරිස සමග සමීපව ගනුදෙනු කරන පිරිසක් කියලා. ඒ නිසා මේව විපක්ෂීය උමනාවෙන් වගේම ඔවුන්ගේ පුද්ගලික ප්‍රතිලාභ වෙනුවෙන් කරන දෙයක් කියලා පැහැදිලිව පේනවා. විශේෂම කාරණය තමයි මේ සිද්ධියේදී ජනතාව ඉන්නේ ආණ්ඩුව පැත්තේ. ඒකට උදාහරණයක් විදිහට මම මේ වීඩියෝ එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ඔයාලට දකින්න පුළුවන් මේ පිළිබඳව කරපු මත විමසුමක්. ඒ මත විමසුමේදී තියෙන කමෙන්ට්ස් 10000කින් එයාලට පක්ෂව කමෙන්ට්ස් 100ක්වත් නැහැ. මොකද ජනතාව විශ්වාස කරනවා මේ රට ගොඩනගන්න පුළුවන් අවුරුදු 70 ගාණක් රටේ ආර්ථිකය විනාශ කරපු එයාලට නෙමෙයි මේ ආණ්ඩුවට විතරයි කියලා. විපක්ෂය උත්සාහ කරනවා විදුලි බල මණ්ඩලය විකුණනවා වගේ සේවකයින් නොමග යවලා ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගේන්න. එයාලා හිතාගෙන ඉන්නවා වගේම ආණ්ඩුව අවුරුද්දක් පිරිද්දී රට අඳුරේ තියන්න විපක්ෂය දරන උත්සාහයක් විදිහටත් මේක දකින්න පුළුවන්. ඒත් ඇත්තටම ජනතා මතය ගත්තම ඒක තියෙන්නේ ආණ්ඩුව පැත්තේ. මොකද ජනතාව දන්නවා අවුරුදු 70 ගාණක් රට අඳුරේ තියපු ඒ පරණ ආණ්ඩුවලට අපේ රට තවත් අඳුරු කරනවා මිසක් එළිය කරන්න බෑ වගේම මේ රට ගොඩනගන්න ජාතික ජනබලවේගය හැර වෙන විකල්පයක් නැහැ කියලා. සමහර වෙලාවට ආණ්ඩුව විවේචනය කරත් ජනතාව ඒ විවේචනය කරන්නේ ආදරණීය ලෙස බව විපක්ෂයට තේරෙන්නේ නැහැ. ඒ වගේම මම කලින් කියපු මත විමසුමෙන් පැහැදිලි වෙනවා ආණ්ඩුවට අවුරුද්දක් වෙද්දී විපක්ෂය අපොහසත් වෙලා තියෙනවා ආණ්ඩුවට විරුද්ධව සමාජ මතයක් හදාගන්න. ඒ වගේම තීරණාත්මක ලෙස ජනතාව මේ රට හදන්න ආණ්ඩුව සමග ඉන්නවා කියන පණිවිඩයත් මෙහිදී අපිට පේන්න තියෙනවා.